ආයුබෝවන් සුබ දවසක් වේවා ක්‍රිකට් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වීමට නියමිත ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ගැන තරගයට පෙර තරගයේ විස්තර ගැන පොඩි වීඩියෝ එකක් පෙරදැක්ම වීඩියෝ එකක් කියන එක හිතුවා කාලයකට පස්සේ මගේ channel එකෙන්. ඉතින් අපි වැඩි විස්තර කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලාම. ඉතින් මුලින්ම අපි බලමු තනතිරුව සහ මේ තරගයේ කාලගුණය මොන වගේ බලපෑමක් එල්ල වෙයිද කියලා. ගාලු ක්‍රීඩාංගණයේ මුහුද අතර තියෙන ඉතින් හරියටම පිට කාලගුණය කියන්න අමාරුයි. නමුත් විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ ඉඩකඩක් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ තරගයක් දක්නට ලැබෙයි කියලා. ඉතින් තරගයට අදාළ කාලගුණ වාර්තාව එසේ වෙද්දී අපි මුලින්ම කතා කළෙමු ගාල්ල ක්‍රීඩාංගණයේ හැසිරීම දින පහ තුළ මොන වගේ වේවිද, කණ්ඩායම් වල සංයුතින් මොන වගේ වේවිද කියලා. ඉතින් මුලින්ම ගත්තොත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ටෙස්ට් රටාවට අදාළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ක්‍රීඩාංගණය මම හිතන්නේ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ වේගපන්දු යවන්නන්ට හිතකර රටවල් එක තමයි විශේෂයෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාව තරඟ වදින්නේ. නමුත් බංගලාදේශයට එරෙහිව ගාල්ලේදී තරඟ වැදීම තරමක විමතිය දනවන ස්වභාවයක් ගෙන දෙනවා. මොකද බංගලාදේශය කියන්නේ දගපන්දු යවන්නන්ට සහජ හැකියාවන් තියෙන රටක්. මොකද ඔවුන්ගේ ඉන්නවා තයිජුල් ඉස්ලාම්, එතකොට මෙහිබි හසන් මිරාස් වගේ දක්ෂ දගපන්දු යවන්නවා. ඉතින් මම හිතන්නේ මොකක් හරි ටැක්ටිකල් ඩිසිෂන් එකක් වෙන්නත් ඇති. විශේෂයෙන්ම ගත්තොත් බංගලාදේශයේ ක්‍රීඩකයින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් මම හිතන්නේ මීට කලින් ක්‍රීඩා කරලා තියෙනවා කියලා. ෂැන්ටෝ බංගලාදේශ නායකයා සඳහන් කරේ ඔවුන්ගේ ප්‍රථම අත්දැකීම කියලා. ඉතින් ශ්‍රී ලංකාවට පැහැදිලි වාසියක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව වේ හෝම් කන්ඩිෂන්ස් වල ක්‍රීඩා කරන්නේ. ශ්‍රී ලංකාව ගත්තොත් බංගලාදේශයට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන කණ්ඩායමක්. ටෙස්ට් ලෝක ශූරතාවයේදී පසුගිය දත්ත අධ්‍යයනයේදී බලන කල නමුත් ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර තියෙන මේ රයිවල්රි අපි ගත්තොත් 2018 නිදහස් කුසලානියේදී ඒ වගේම 2023 එක් දින ලෝක කුසලානියේ ඇන්ජලෝ මැතිව්ස් කේන්ද්‍ර කරගැනීමේදී ටයිම් අවුට් සිද්ධි ඒ වගේ සිද්ධීන් රැසක් පෙරටු කරගෙන ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මම හිතන්නේ පහුගිය කාලයේ ක්‍රිකට් රටාව ක්‍රිකට් තරඟ තුල මම හිතන්නේ දැඩි ආందోලනාත්මක සිදුවීම් රැසක් අපිට දක්නට ලැබුණා ක්‍රිකට් පිටියේ ඇතුළෙත් ඒ වගේම ක්‍රිකට් පිටියේ පිටත මාධ්‍ය මුලත් ක්‍රීඩකයන් ගිය සහ ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම තුල. නමුත් කෙසේ වෙතත් එවැනි වාතාවරණයකදී මම හිතන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මෙම තරගාවලිය සෑහෙන මේ ප්‍රේක්ෂකයන්ට මෙන්ම ක්‍රීඩකයන්ට සෑහෙන උද්‍යෝග කර තරගාවලියක් වෙයි. මොකද ඔවුන් දෙගොල්ලෝ ජයග්‍රහණයට මම හිතන්නේ හැම අවස්ථාවකදීම 100%ක් දෙන හින්දා, මොකද රයිවල්රි එකක් තියෙන හින්දා මම හිතන්නේ ඔවුන් ගොඩක් කරට කර හැප්පෙන ස්වභාවයක් දක්වන්න ලැබෙවි. ඉතින් හොඳ උද්‍යෝග කර තරගාවලියක් වේවි. ඒ වගේම ගත්තොත් ශ්‍රී ලංකාවේ මෑත කාලීන මේ 2000න් වගේ පස්සේ මම හිතන්නේ ශ්‍රී ලංකාවට බිහිවිච්ච ඕල් රවුන්ඩර් ක්‍රීඩකයෙකු වශයෙන් මම හිතන්නේ රටා තුනේම දක්කම් දක්වපු ජේස්ටේක් මම හිතන්නේ කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංගලාගේ යුගයේ පස්සේ මම හිතන්නේ එම යුගයට අයත් ජේස්ටේක් තවත් ඉතාමත් ශ්‍රී ලංකාවට වැදගත් තරගාවලි රැසක් ජයග්‍රහණය කළ දුණු ක්‍රීඩකයෙක් ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසාන ටෙස්ට් තරගය මම හිතන්නේ මේ අද දින ආරම්භ වන්නේ. ඉතින් ඔහුට මම හිතන්නේ හොඳ ටෙස්ට් තරගයක් ඔහුගේ අවසාන ටෙස්ට් තරගය ඔහුට මේ මම හිතන්නේ අමතක නොවන ටෙස්ට් තරගයක් කරන මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙහෙස මහන්සිලා ක්‍රීඩා කළා. මම හිතන්නේ ජයග්‍රහණයක් අත්කර දෙන්න ඕන. මොකද අපි ගත්තොත් බංගලාදේශය සමග ඇන්ජලෝ මැතිව්ස්ට තියෙන්නේ ටයිම් අවුට් සිද්ධියත් එක්ක එතරම් මේ හොඳ මතකයක් නෙවෙයි. ඉතින් එම තරගයේදී මම හිතන්නේ බංගලාදේශයේ සමග පවත්වන තරගයකදී ඇන්ජලෝ මැතිව්ස්ට මම හිතන්නේ ජයග්‍රාහී
අවසානයක් ඔහුගේ ටෙස්ට් තරඟ දිවියට ලබා දෙනවා නම් මම හිතන්නේ ඒ තමයි ශ්‍රී ලංකාවේ අනික් ක්‍රීඩකයන්ගේ යුතුයකම වෙන්නේ ජේෂ්ඨයෙක් වෙනුවෙන් ඉටු කරන්න ඕනේ. ඉතින් කණ්ඩායම් දෙකම මම හිතන්නේ හොඳ කණ්ඩායම් දෙකක්. නමුත් බංගලාදේශය නම් මම හිතන්නේ මෑත කාලීනව පොඩ්ඩක් පිරීමින් තියෙනවා. උන්ගේ විනය මේ පිරීම එක්ක මම ඒ වුණාට ශ්‍රී ලංකාවෙත් ගත්තොත් බංගලාදේශය වගේ මට්ටම වඩා හොඳයි ටෙස්ට් රටාව. නමුත් ශ්‍රී ලංකාවෙත් පළවෙනි ටෙස්ට් ලෝක ශූරතා සර්කල් කීපයේදීම අප දක්නට ලැබෙන දේ තමයි මුල් තරඟාවලි කීපය හොඳින් ක්‍රීඩා කරන් එනවා. ඊට පස්සේ බේ ෆෝම් එක පොඩ්ඩක් හැදෙනවා. ඒක නිසා මම දන්නේ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් සරණට එන්න අපිට අපෝසත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම. මම හිතන්නේ මෙම තරඟාවලියේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා ශ්‍රී ලංකාවට. සාර්ථකව ටෙස්ට් ලෝක ශූරතාවේ මේ නව සර්කල් එකට මුහුණ දෙන්න. බංගලාදේශයත් අවසක් සේරු කරන්න බෑ. ඔවුන් ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන පිට. ඉතින් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟාවලියේ සතු වෙද්දී ඔය වගේ වෙද්දී අපි බලමු කොහොමද හෙට ශ්‍රී ලංකාවේ ප්ලේයින් 11 එකද මොන වගේ වේවිද කියලා. ආරම්භක පිළිගරුව අවශ්‍යයෙන් කරන නිසංක අංක 2 ලහිරු උදාර, ඊට පස්සේ දිනේෂ් චන්දිමාල්, අංක 4 ඇන්ජිලෝ මැතිවුස්, අංක 5 කමිදු මෙන්ඩිස්, අංක 6 ස්ථානයට ධනංජය සිල්වා, අංක 7 ස්ථානයට කඩුව රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, NSL තරඟාවලියේ සාර්ථක දස්කම් මත සිටි අකිල ධනංජය අංක 8, අංක 9 කසුන් රාජිත වේගපන්දියවන්න, අංක 10 වේගපන්දියමේ ප්‍රබල තුරුම්පුව අසිත පනන්දු, අංක 11 ප්‍රභාත් ජයසූරිය. ඉතින් එහෙම තමයි මම සංචිතය මගේ ක්‍රිකට් දැනුමට අදාළව මම නම් කරේ. සංචිතය ගත්තොත් ලහිරු උදාරට මම දැනක් දෙන්න හිතුවා කාලයක් තිස්සේ ඇවරේජ්ලි දස්කම් මතර සිටින NSL තරඟාවලියේ පවා දස්කම් මතර සිටින අවුරුදු 2-3ක් හොඳ ඇවරේජ් එක මේන්ටේන් කරන ක්‍රීඩකයා ලහිරු උදාර. ආරම්භක විදුකරුවාට ඔහුට අවස්ථාවක් ලැබුණේම නැහැ. ඔහුට අවස්ථාවක් දෙන්න හිතුවා. ඒ වගේම අකිල ධනංජය NSL පිටියේ මෙවර පහුගිය NSL පිටියේ මම හිතන්නේ වැඩිම කඩුලාභිය. ඉතින් සාර්ථක දස්කම් මත හිටිය ඇවරේජ් විකට් බලපාල් දක්ෂ ලෙස කඩු දවාගත්ත සාර්ථක දගපන්දියවන්න. ඒ වගේම ප්‍රභාත් ජයසූරියගේ සපෝටිං රෝල් එකට මම හිතන්නේ රමේෂ් සහ නිෂාන් පීරිස් අසාර්ථක වුණු මොහොතක මම හිතන්නේ අකිල හොඳ ඔප්ෂන් එකක් වේවි අපිට. ඒ වගේම වේගපන්දියන්නන්ගේ කිඩසක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දේශීය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන තරඟවලදී අසිත සමගින් ලහිරු කුමාර තමයි ක්‍රීඩා කරන්නේ. ලහිරු ඉන්ජරි වෙලා තියෙනවා මේ ප්‍රැක්ටිස් මැච් එක අතරතුර අපේ ආරංචි මාර්ගවල හැටියට. ඉතින් ලහිරු වෙනුවට මම කසුන් රාජිත එක්ක යන්නේ. මොකද කසුන් කියන්නේ එක්ස්පීරියන්ස් ෆාස්ට් බෝලර් කෙනෙක්. ඉතින් ඒ වගේ තමයි මම ස්කෝඩ් එක නම් කරේ. මම හිතන්නේ මේක ඉතාමත් හොඳ බැලන්ස් ස්කෝඩ් එකක්. අංක 7 දක්වා 7-8 දක්වා පිළිගන්න හැකියාවෙන් යුත් ක්‍රීඩකයන් ඉන්නවා. හොඳ පන්දුවේමී බලයනියක් ඉන්නවා. ධනංජය සිල්වාට දඟපන්දු යන්න පුළුවන්. ප්‍රභාත් අකිල හොඳ දඟපන්දු යන්න, කසුන් රාජිත අසිත හොඳ වේගපන්දු යන්න. මම හිතන්නේ ගාල්ල තරඟ මේ ක්‍රීඩාංගණයේදී වැඩක් ගන්න පුළුවන් හොඳ සංචිතයක්. පිටිකරුව ෆෝම් එකට ඇවිල්ලා ෆීල්ඩින් එකෙන් හරි හැටි ෆීල්ඩින් වලින් 100%ක්ම එෆර්ට් එක දීලා පන්දු යවන්න තමන්ගේ කාර්යභාරය සාර්ථක ඉටු කරොත් මම හිතන්නේ තුන් ඉරියව්වෙන් හොඳ දස්කම් මත හිටියොත් මම හිතන්නේ බංගලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම සමත් වෙයි. මම හිතන්නේ ශ්‍රී ලංකාවට බංගලාදේශය පරාජයට පත් කරන්න පුළුවන්. මොකද ස්ටැට්ස් අතින් ගත්තත් බැලුව කල ශ්‍රී ලංකාව බංගලාදේශය අතර තරඟාවලි වල විශේෂයෙන්ම ටෙස්ට් රටාව ශ්‍රී ලංකාව පැහැදිලි ඉදිරියක් කින් ඉන්නවා. බංගලාදේශයේදී නෙවෙයි අපි තරඟවදින්නේ අපේ හෝම් කන්ඩිෂන්ස් වල. හෝම් කන්ඩිෂන්ස් වල ශ්‍රී ලංකාව කලින් සංචාරයක් ආව බංගලාදේශය. මම හිතන්නේ ඒකෙදි පහසු ජයග්‍රහණයක් ලංකාව ලබා ගත්තා හෝම් කන්ඩිෂන් එකේ. හෝම් කන්ඩිෂන්ස් එකේ වාසිය ලබාගෙන අපිට පුළුවන් ජයග්‍රහණය කරන්න.
බංගලාදේශයට එරෙහිව. ඉතින් අපි මෙවැනි අපි කිව්වොත් බංගලාදේශය අඩු තක්සේරු කරනවා නෙමෙයි මම මේ. අඩු තක්සේරු කරලා කරනවා නෙමෙයි. බංගලාදේශය කියන්නේ අභියෝගයක් එල්ල කරන්න පුළුවන් කණ්ඩායමක්. නමුත් අපේ පැරණි ක්‍රිකට් මට්ටම සහ අපේ ශ්‍රී ලංකාව කියන ක්‍රිකට් රටේ තියෙන ක්‍රිකට් වල තියෙන තැනත් එක්ක ගත්තොත් ක්‍රිකට් වල ස්ථාවරත්වයේ එක ගත්තොත් බංගලාදේශයේ ක්‍රිකට් එක ගත්තොත් ශ්‍රී ලංකාව හොඳ ස්ථාවරත්වයක් තියෙන ක්‍රිකට් රට. ඉතින් අපිට පුළුවන් වෙනවා බංගලාදේශය වගේ සාමාන්‍යයෙන් අපේ මට්ටමින් පහළ ටෙස්ට් ක්‍රිකට් රටකට ඒවා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය. ඇන්ජිලෝ මැතිව්ස්ට සාර්ථක ටෙස්ට් තරගයක් අවසානයක් ඔහුගේ ටෙස්ට් තරග දිවියේ අවසාන තරගයේ සාර්ථක අවසානයකින් නිම කරන්න ශ්‍රී ලංකාවට ටෙස්ට් වර්ල්ඩ් කප් චැම්පියන්ෂිප් නිව් සර්කල් එක සාර්ථක ආරම්භයකින් ආරම්භ කරන්න මෙම තරගයේදී ජයග්‍රහණය ලැබීම ඉතාමත් අත්‍යවශ්‍යයි. එයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. අමතක නොකර මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම් ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට සුබ දවසක්.